අද වීඩියෝ එකකින් අපි කතා කරමු සිංහල ෆෝන් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද සහ ඔයාලගේ Pixel Lab ඇප් එකට මෙන්න මේ ඩවුන්ලෝඩ් කරගත්ත සිංහල ෆොන්ට් ටික ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකක් තෝරගන්න. ඉතින් මම මේ විදියට Chrome app එක ඕපන් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ search bar එකේ සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් කියලා search කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වෙබ්සයිට් කීපයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදියට පල්ලෙහාට ගිහිල්ලා බලන්න මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් තියෙනවද කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එක හොයාගෙන ඔයාලා මේක උඩ ටච් කරගන්න. ඉතින් මේ වෙබ්සයිට් එක ඇතුළට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ විවිධාකාර වූ සිංහල ෆොන්ට් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන මේ කැමති ෆොන්ට් එකක් ඉස්සරහා තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ටච් කරලා ඔයාලට පුළුවන් මේ ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ වගේ ඇඩ් එකක් ආවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ ක්ලෝස් බටන් එක ටච් කරලා මේ ඇඩ් එක අයින් කරගන්න. ඉතින් මම මේ විදියට මම කැමති ෆොන්ට් කීපයක් මේ විදියට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට තවත් ෆොන්ට් ඕන නම් මෙන්න මේ 1 2 3 කියන ඒවා ටච් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයාලා සිංහල ෆොන්ට් ටික ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලා යන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆයිල් මැනේජර් ඇප් එකට. ඉතින් මේ විදියට ෆයිල් මැනේජර් ඇප් එකට ගියාම ඔයාලා මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන ෆයිල් එක තෝරගන්න ඕනේ. ඉතින් මේ ෆයිල් එක උඩ එකපාරක් මේ විදියට ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරගත්ත සිංහල ෆොන්ට් ටික මෙන්න මේ ඩවුන්ලෝඩ් ෆයිල් එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ සිංහල ෆොන්ට් ටික වෙනස් ෆයිල් එකකට මාරු කරගන්න ඕනේ. එතකොට ඔයාලා Pixel Lab ඇප් එකට මේ සිංහල ෆොන්ට් ඇඩ් කරනකොට ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් මේ සිංහල ෆොන්ට් ටික සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදියට සිංහල ෆොන්ට් ටික සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ යටින් මේ වගේ move කියන ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ move කියන ඔප්ෂන් එක උඩ ටච් කරගන්න. ඉතින් අපි මේ වැඩේ කරගන්න අලුත් ෆයිල් එකක් හොයා ගන්න ඕනේ. ඉතින් ඔයාලගේ මේ වගේ new folder කියලා ඔප්ෂන් එකක් ඇති. ඒ ඔප්ෂන් එක ඔයාලා මේ විදියට ටච් කරගන්න. ඊට පස්සේ අපි මේ ෆයිල් එකට සිංහල ෆොන්ට් කියලා නම දෙන්න ඕනේ. ඉතින් මේ විදියට නම ටයිප් කරගත්තට පස්සේ ඔයාලා මේ done බටන් එක ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා හදාගත්ත සිංහල ෆොන්ට් කියන ෆයිල් එක හොයාගන්න. ඉතින් අපි හදාගත්ත ෆයිල් එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඒක උඩ එකපාරක් ටච් කරලා මෙන්න මේ move බටන් එක ටච් කරගන්න. ඉතින් දැන් මේ විදියට මගේ සිංහල ෆොන්ට් කියන ෆයිල් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ සිංහල ෆොන්ට් ටික මෙතනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු අපි ඩවුන්ලෝඩ් කරගත්ත සිංහල ෆොන්ට් ටික මෙන්න මේ Pixel Lab ඇප් එකට ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ විදිහට Pixel Lab ඇප් එක ඕපන් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා new project එකක් ඕපන් කරගන්න. ඉතින් new project එකක් ඕපන් කරගන්නකොටම ඔයාලට මේ වගේ අලුත් text එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තව text ඕන නම් මෙන්න මේ ධන ලකුණට touch කරලා මේ text කියන බටන් එක touch කරලා අලුත් text අරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ඒ අකුර උඩ touch කරගන්න. ඊට පස්සේ ඔයාලට සිංහල ෆොන්ට් එක ඇඩ් කරගන්න අවශ්‍ය කරන text එක උඩ touch කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ බාර් එක වම් පැත්තට අදිනකොට ඔයාලට මෙන්න මේ වගේ ෆොන්ට් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒක ටච් කරගන්න. ඊට පස්සේ මේ මැද්දේ තියෙන my phone ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ T අකුරත් එක්ක තියෙන ධන ලකුණ උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ඉරි කෑලි තුන උඩ ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එකේ නම තියෙන ඔප්ෂන් එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ ටෙක්නෝ ෆෝන් එක නිසා මේ විදිහට ටෙක්නෝ කියලා නම තියෙනවා. ඉතින් මෙන්න මේ ඔප්ෂන් එක උඩ ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆයිල් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි අර කලින් හදාගත්ත සිංහල ෆොන්ට් කියන ෆයිල් එක මෙන්න මේ විදිහට ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි සිංහල ෆොන්ට් එක මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ සිංහල ෆොන්ට් එක උඩ ටච් කරගෙන ඉඳියම මේ විදිහට සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ ඔයාලා මේ ඔක්කොම සිලෙක්ට් කරගන්න. ඉතින් මේ විදිහට සිලෙක්ට් කරගත්තාට පස්සේ මෙතන උඩින් මේ විදිහට සිලෙක්ට් කියලා බටන් එකක් තියෙනවා. ඒක ටච් කරගන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට සිංහල ෆොන්ට් ටික ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ OK බටන් එක ටච් කරගන්න. ඉතින් අපි දැන් බලමු මෙන්න මෙතනට සිංහල වචනයක් ඇඩ් කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ Chrome app එක ඕපන් කරගන්න. ඊට පස්සේ මේ search bar එකේ type කරගන්න FM අබය කියලා. ඉතින් FM අබය කියලා search කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ උඩින්ම වෙබ්සයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒක උඩ ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට Pixel Lab එකේ type කරගන්න ඕනේ වචන මෙන්න මෙතනින් type කරගන්න. ඉතින් මෙතන type කරගන්නකොට සිංහලෙන් තමයි type කරගන්න ඕනේ. ඉතින් මම මෙතන කොහොමද කියලා type කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ යට කොටුවේ මේ වගේ ඉංග්‍රීසි අකුරු ටිකක් type වෙනවා ඔටෝම. ඔයාලා ඊට පස්සේ මෙන්න මේ copy අබය text කියන බටන් එක touch කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ඉංග්‍රීසි අකුරු ටික ඔටෝම අපේ ෆෝන් එකට copy වෙනවා. ඉතින් ඊට පස්සේ අපි ආයි යන්න ඕනේ Pixel Lab app එකට.
ඉතින් ඊට පස්ස ඔයාලට සිංහල වචන ඇත් කරගන්න ඕන ටෙක්ස්ට එක උඩ මෙන්න මේ විදියට ඩබල් ටච් කරගන්න. ඊට පස්ස වාල මෙන්න මේ අකුරු ටික මෙතනින් ක්‍රිය කරලා වාල මෙතන ටිකක් වෙලා ටච් කරගෙන ඉඳලා අත්හැරියම් මේ වගේ පේස් බටන් එකක් බලාගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ පේස් බටන් එක ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ අපි අතනින් කොපි කරගත්ත ඉංග්‍රීසි අකුරු ටික මෙතනට ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතන මේ ඕකේ බටන් එක ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ බාර් එක මේ විදිහට වම් අත පැත්තට අදිනකොට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ෆොන් බටන් එක ඒක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ මැද තියෙන my phone ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් කැමති සිංහල ෆොන්ට් එකක් උඩ ටච් කරලා මෙතනින් ඕකේ දෙන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සිංහල වචනේ මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි Pixel Lab app එකට සිංහල වචනයක් ඇඩ් කරගන්නේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වටිනවයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ නොදන්න යාළුවන්ටත් බලන්න ෂෙයා පාරක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. ඉතින් මේ සම්බන්ධව ඇතිවන ඕනෑම ගැටලුවක් මගේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාලා දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් අලුත් තාක්ෂණික වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ data on එකේ තිබ්බත් ඔයා WhatsApp එක ඇතුලේ online ඉදියත් ඔයාගේ WhatsApp එකට එන call message එන්නේ නැති විදියට setting හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන වීඩියෝ එක ටච් කරලා ඔයාලට පුළුවන් මේ WhatsApp එකේ setting එක හදාගන්න.